නොබිලේ කෝස් එකක් ගෙදර ඉඳම්ම කරන්න ඔයත් කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මෙහි ඇති කෝසස් කම්ප්ලීට් කිරීම මගින් පිළිගත්ත වැලිඩ් සර්ටිෆිකේට් එකක් ෆ්‍රී ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කෝසස් කම්ප්ලීට් කරලා සර්ටිෆිකේට් එකත් ලබා ගන්න හැටි අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. මෙහි ඇති කෝසස් විවිධ කැටගරි යටතේ අපිට බලා ගැනීමට හැකියාවක් තියෙනවා. IT, මාකටිං, HRM වැනි විවිධ කැටගරි යටතේ මේකේ කෝසස් තියෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ප්ලැට්ෆෝම් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මුලින්ම Play Store එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න ඕන Simple Learn කියලා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් වෙබ්සයිට් එක හරහා යන්න Simple Learn කියලා සර්ච් කරලා වෙබ්සයිට් එක හරහා platform එකට register වෙන්න පුළුවන්. ඔයා app එක හරහා යනවා නම් ඔයාට මෙන්න මේ වගේ icon එකක් එක්ක මේ app එක බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ app එක මුලින්ම ඔයාගේ phone එකට install කරගන්න. ඔයා වෙබ්සයිට් එකකින් යනවා නම් මෙන්න මේ විදිහට Google එකට ගිහිල්ලා Simple Learn කියලා සර්ච් කරලා එන මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් මේ platform එකට register වෙන්න. ඇප් එකෙන් නම් මේ සයිට් එකට ආවම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඇප් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එකේ තියෙනවා sign in කියලා බටන් එකක්. ඔයාලා මේ ඇප් එකට රෙජිස්ටර් වෙන්න නම් ඔයාලා මේ මෙතන sign in කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕන. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා යට create account කියලා. ඔයාන්නේ create account කියන උඩ ක්ලික් කරගන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google accounts ටික පෙන්නනවා. ඔයාට පුළුවන් ඉතින් එක Google account එකක් select කරලා මේ app එකට log වෙන්න. මම මේ විදිහට එක Google account එකක් ක්ලික් කරලා මම මේ app එකට sign in වෙනවා මුලින්ම. එහෙම ආවට පස්සේ ඔයාට පෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මේකෙන් එකක් choice කරගන්න ඕන. ඔයා මේකෙන් දෙවැනි එක සිලෙක්ට් කරන්න. ඔයා මේකෙන් දෙවැනි එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න. මෙතනදී කැටගරි වගේක් ඔයාට සිලෙක්ට් කරන්න වෙනවා. ඔයා කැමති මොන වගේ පැති වලටද කියලා. ඒ කියන්නේ ඩිජිටල් මාකටිංද, වෙබ් ඩෙවලොප්මන්ට්ද ඒ වගේ. ඔයාට ඒක ඕනනම් කැමති නම් සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් උඩින් ස්කිප් කරලා යන්න පුළුවන්. මම මේක දැන් උඩින් ස්කිප් කරලා යන්න. තාම account එක හදලා ඉවර නෑ. ඔතන උඩ තියෙන profile icon එක ක්ලික් කරලා profile වලට යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් my profile එක 119 complete වෙලා තියෙනවා. මම මේක edit වලට යනවා. දැන් මෙතන තියෙන profile එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් එනවා edit කියලා. ඔයා මෙන්න මෙතන තියෙන basic details කියන එක edit කරන්න ඕන. මොකද තාම 119 වෙන මෙතන complete වෙලා තියෙනවා. අපි ඊටු ටිකක් මේකේ fill කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මේන details ටික ඔයා දාලා ඔයා මේක complete කරන්න. යටම තියෙන එකේ මෙතන self කියලා තෝරලා මේක save change දෙන්න. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් basic details ටික මම complete කරාට පස්සේ මගේ profile එක 138ක් complete වුණා. ඊට පස්සේ ඔයා මෙතන තියෙන contact details කියන එකත් fill කරන්න ඕන. ඔයා මේක ඔයාගේ contact details ටික දාලා ඔයා මේකත් complete කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ profile එක 161ක් අප්ඩේට් කරලා තියෙනවා. පල්ලයට ගියනම් ඔයා අවශ්‍ය නම් විතරක් fill කරන්න එක අනිවාර්ය නැහැ. නමුත් අර basic details කියන එකයි contact details කියන එක අනිවාර්යෙන් fill කරන්න. හරි දැන් අපි අපේ profile එක හදලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේකේ තියෙන courses මොනවද, මේවට register වෙන්නේ කොහොමද කියන ටික දැන් අපි බලමු. ඔය මේකේ home page එකට ඇවිල්ලා පල්ලයට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන courses. ඒ වගේ free කියලා තියෙන courses. ඉතින් ඒ free කියලා තියෙන ඕනම course එකක් වඩා free ම complete කරලා certificate එකක් අරගන්න පුළුවන්. මේක valid certificate එකක් කියන්න ඕන. ඒ හින්දා ඔයාලට valid certificate එකක් අරගන්න පුළුවන්. එතකොට මේ වගේ ඔයාලට තියෙන ඕනම course එකක් කරන්න පුළුවන්. මේන් එක course එකක් කරලා ඒකේ certificate එක ගන්න හැටි මම ඔයාලට දැන් පෙන්නන්නම්. හරිද? ඔයාලට මේකෙන් බලවට පස්සේ වෙනවා web development, එතකොට ethical hacking, programming ඒ හැම content එකකටම අදාළ course මෙතන තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ courses ගොඩක් තියෙනවා මේකේ. නැත්තම් ඔයාලට මෙතන උඩ
උඩම තියෙන ටොප් කැටගරි යටතේ කැමති කැටගරි එකක් යටතේ කෝසස් තෝරගන්න පුළුවන්. මෙතනින් මම උදාහරණයක් විදිහට ඩිජිටල් මාකටිං කියන එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩිජිටල් මාකටිං යටතේ තියෙන ෆ්‍රී කෝසස් ටික. ඒ වගේ මම දැන් මෙතන software development පැත්ත ගත්තොත් software development වලට අදාළ ෆ්‍රී කෝසස් ටික ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මේ ඕනම එකක් කොට කරන්න පුළුවන්. තවත් ඕනනම් මම මෙතන කැටගරි එකක් විදිහට cloud computing ගත්තොත් ඔයාලට ඒකෙත් බලා ගන්න පුළුවන් ෆ්‍රී කෝසස් ටික. මේ ඕනම කැටගරි එකක් යටතේ ඔයාලට කෝසස් කරන්න පුළුවන්. මෙතනදී ඒ කෝසස් කම්ප්ලීට් කරලා ඔයාලට සර්ටිෆිකේට් එකක් කරගන්න පුළුවන්. මම දැන් මෙතනදී එක කෝස් එකක් වඩ කරලා පෙන්නන්න. මම මේකෙදි තෝරගන්නවා Python for beginner කියන මෙන්න මේ කෝස් එක මම දැන් මෙතනදී සිලෙක්ට් කරගන්නවා. ඔයාලට මේ කෝස් එක ඇතුළට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. පැය 11ක වීඩියෝ ලෙසන් තියෙන මේ කෝස් එකේ. ඉතින් ඔයාලට මේ පැය 11 තියෙන වීඩියෝ ලෙසන් කම්ප්ලීට් කරලා මේකට දාලා සර්ටිෆිකේට් එක කරගන්න පුළුවන්. ඔයාලට මේකෙදි ක්විස් හම්බෙන්නේ නැහැ. කියන්නේ එක්සෑම් ප්‍රශ්න ලියන්න ඒ වගේ හම්බෙන්නේ නැහැ. ඔයාලට මේකෙදි වාගේ බලන්න සම්පූර්ණ වීඩියෝ ටික කම්ප්ලීට් කරනවද? ඒ කියන්නේ සම්පූර්ණ මේ වීඩියෝ බලනවද කියලා තමයි මෙයාලා බලන්නේ. ඔයා මේ වීඩියෝ ටික බලලා ඉවරනට පස්සේ මෙයාලා හිතනවා හරි ඔයාලට මීට අදාළ නොලෙජ් එකක් ලැබුණා කියලා තමයි ඔයාලා සර්ටිෆිකේට් එක නිකුත් කරන්නේ. ඉතින් ඔයාවම 180ක්වත් මේකේ වීඩියෝ ටික බලන්න ඕන. ඒ කියන්නේ පැය 11න් අඩු ගන්න 180ක්වත් බලන්න ඕන. පැය 11 බැලුවොත් 100ක් කම්ප්ලීට් අඩුම සර්ටිෆිකේට් එක ගන්න 180ක්වත් මේක බලන්න ඕන. මම දැන් මේකේ ඇතුළට යනවා. මේ කෝස් එක ඇතුළට ගියට පස්සේ ඔයාලට පොඩි ඩීටේල්ස් ටිකක් දෙනවා මෙතන පුරවන්න. මෙතනදී ඔයාගේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න යනවා. ඒක සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඔයා මෙතනින් ආයි මොකද්ද වෙන්න ඕනේ? එතකොට ඔයා මෙතනදී obtain a certificate කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ආන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් උ දෙන්න, නැත්නම් නන් කියලාවා දෙන්න. තියෙනවා නම් එක්ස්පීරියන්ස් එක ඒක දෙන්න. දීලා ඇතුළට ගියාට පස්සේ මෙතන වීඩියෝ ටික ප්ලේ වෙන්න ගන්නවා. ඔයාලට ඊට පස්සේ මේ වීඩියෝ ටික පැය 11ක් තියෙන අඩුම මේකින් 180ක්වත් කම්ප්ලීට් කරන්න ඕන. ඒ කරාට පස්සේ ඔයාලට මේකේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් මෙහෙම බෑක් වෙලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටම තියෙනවා ලර්නින් කියලා ටැබ් එකක්. ඔයාලට මේ ටැබ් එක හරහා ගියාට පස්සේ ඔයාගේ දැන් මේ විඩාවේ තියෙන කෝස් එක ඔයා ඇඩ් කරපු කෝස් එකද දෙකද තුනද ඇඩ් කරලා තියෙන ඔක්කොම කෝස් ටික ඔයාලට මේ ටැබ් එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඔයා කොච්චරක් ඒක කම්ප්ලීට් කරලා තියෙනවද? මං නම් 100% තාම ඒ කම්ප්ලීට් කරපු ගාන තියෙන කන්ටෙන්ට් ගාන ඒ ටික ඔයාලට එතනත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක කම්ප්ලීට් කරාට පස්සේ මෙතන තියෙන සර්ටිෆිකේට් කියලා ටැබ් එක. ඔයාගේ සර්ටිෆිකේට් කියන ටැබ් එකට ඇවිත් ඔයාලට ඔයාගේ සර්ටිෆිකේට් එක අරගන්න පුළුවන්. තාම ලොක් සර්ටිෆිකේට් එක මොකද මම මේක 180ක් කම්ප්ලීට් කරලා නැහැනේ. මම මේක 180ක් කම්ප්ලීට් කරාට පස්සේ මට මෙතනට මගේ සර්ටිෆිකේට් එක එනවා. මේක මෙතන තියෙනවා 85% කියලා. ඒ කියනවා මේක 185ක් කම්ප්ලීට් කරනවා. හරිද? 185ක් කම්ප්ලීට් කරලා පස්සේ තමයි ඔයාලට සර්ටිෆිකේට් එක අරගන්න පුළුවන්. මම මගේ දැන් ඔරිජිනල් account එකෙන් මේක log වෙනවා. මම ඒකේ එක කෝස් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා. එතනදී මම පෙන්නන්නම් මගේ සර්ටිෆිකේට් ටැබ් එකට ආපු මගේ සර්ටිෆිකේට් එක. හරිද? මම දැන් මේකෙදි මගේ ඔරිජිනල් account එකට log වෙනවා. log වෙලා මම ඔයාලට දැන් ඒක පෙන්නන්නම්. මම දැන් මගේ ඔරිජිනල් account එකට log වුණා. ඔයාලට මේක බලා ගන්න පුළුවන් මම අර AI කෝස් එක 187ක් කම්ප්ලීට් කරලා තියෙනවා. එතකොට මට මේකේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. මොකද 85ට වඩා වැඩි වෙනවනේ ඕනේ. දැන් මම මේකේ සර්ටිෆිකේට් ටැබ් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ සර්ටිෆිකේට් එක ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා මගේ සර්ටිෆිකේට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන පල්ලා දෙනවා ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එක. ඒක හරහා මට මේ සර්ටිෆිකේට් එක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඒ වගේ මෙතන තියෙන ඕනම කෝස් එකක් කම්ප්ලීට් කරලා සර්ටිෆිකේට් එකක් කරගන්න පුළුවන්. ඔයාලට පස්සේ ඒක print කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට අද වීඩියෝ එක තේරුණා නම් මේකේ කෝස් එකක් කරලා සර්ටිෆිකේට් එකක් ගන්න කොහොමද කියලා ඔයාලට තේරුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අනිත් යාළුවන්ටත් මේක දැනගන්න ෂෙයා කරන්න. මේක වටින කෝස් ගොඩක් තියෙනවා මේක. ඉතින් මේ සර්ටිෆිකේට් එක ගොඩක් වැලිඩ් සර්ටිෆිකේට් එකක් ඕනම තැනක පිළිගන්නවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඔයාලට ඉස්සරහටත් බලන්න පුළුවන්.
ගිහිල් එන්නම් තවත් මේ වගේ වටන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.